කරන්න පුළුවන් වේද ස්ටාර්ට් කරන්න. අනාගරණේ cooking only. I tell you first, don't know English sounds, right? Come on, hey. කොහමද අයියේ? සුපිරි. දැන් දාන්න. මේ අපි හතර දෙනා මතක් වෙන පොඩි දෙයක්. හලෝ. ඔබ දකින් සැරේට අපි හතර දෙනා මතක් වෙනවා. හෙලෝ. මම්මා. හායි. සෝකනේ. හරි එක්සයිටඩ්. හලෝ. එයා මොකද්ද බලන් ඉන්නේ? හලෝ. හලෝ. වෙන්නේ හලෝ. ටඩා. මැරිනේට් කරලා ස්ටික් එකට දැම්ම. ඊරා මැරිනේට් කරලා තිබ්බ. ඒ හින්දා හොඳටම මැරිනේට් වෙලා ඇති. දැලේ ගන්නද? උඩට මෙහෙම ගන්න එපා පිච්චර. ඕක මන්නම් කියන්නේ එපා. නිකන් පිච්චර නේද? ප්ලාස්ටික් කිකුණු. දැලේ ගන්න ඕනද? දැලේ නිකන් ඔය ටිකක් ගන්න ඕනද? අර ස්ප්‍රේ කරලා ඉපන හරි දැලට ගහන්න. දැලේ වස්තුන තියනවා කියන්නේ දැලට ගන්නවා. ඒ වස්සේ ඔයිල් එක එනවා නේද? ඉස්සෙල්ලා මොනවා ඕකයක් වගේ දැම්මා. මනත් දෙන්න කොයි වැඩේ? වලාකුළු වලින් වැහිලා තියෙන පිදුරු තලාගල. කොහෙද ඒක අන්දේ නම මොකද්ද? පිදුරංගල. පිදුරු තලාගල මෙයා පිදුරංගලලු. සීගිරිය. ටීචර් යටතන මාත් හොඳටම කරලා දෙන්නේ. हमें सीखिए बहुत दिन Nah, pork nah. Pork them now only chicken. You know හදවත් කම්පා කරලා දැම්ම පළවෙනි කොට. හදවත් කම්පා කරලා අර කොට දාන්න. සීයෙන් දාන්න බලන්න දාන්න. 200ෙන් දා. මේ මෙයා බාමන් කෙනෙක් රියල් බාමන්. ලස්සනයි නේ ෂොට් එක. ලස්සනයි. පොඩි ගා පටන් ගත්තා කොයාලු අක්කව දාලාවනේ බෑනේ. අයියා ඕල් කෙනෙකුත් අරගෙන අනේ හලෝ කොහමද
වුණා ඔය කඩවත බාරේ නේද? මේක ඔය කීය දෙනා අර තියෙන උංග සිල්ල පාට වගේ ඒකට දාලා දෙන්නේ. උන් මේ ෂොට් එකයි මේ බෝතලයක් දෙනවා බෝතලේ ක්‍රීම් එක අරගන්න. බෝතලේ ක්‍රීම් එක hot chicken wings peri peri. නෑ ඒ බයි. අනේ තව එකපාර මේ තව අයිස් කැල්ල නෑ. ලැක්කේ. දැක්කම මේ ඔයාට ඉන්නේ මල්ලි කිරි. අපි රෙදි හොදන්නේ. ඇති ඔය ඔච්චර පා. නිකම් නෙම කරන්නේ. නෑ ඔබ නම් පොර ටිකක් දාන්න වැඩි වගේ මේ යෝගට්. නේ අම්මා කෑවෙන්නේ අන්තර මොකක්ද කතා කරගන්න ලොකු එකක්. ඒක තමයි බෑටරි ටිකක් කරන කාර් ටික ඔක්කොම එකට ගන්න. Thank you everyone for coming to our barbecue party. So, for you guys a little present, we are going to play a game. And Casey Auntie. Casey Auntie is going to pick the game and we're going to play it. I think so. You got a British ever again? Oh, really? Really? Fantastic. So if we go to Fabulous. So you want to pass the mic? So what? Casey auntie. is not tall enough. Rap battle. Rap battle. No, Rap no. battle. Ah, ඔයා පළවෙනි රැප් එක කරන්න ඕනේ. සාන්තුතාව දන්නවා නෑ අපේ අර අපේ වචන අපි වචන වලින් කවුද ඔය ඉතින් අපි අර්ථය කවුද කියලා. මොනවද ගේම ගන්නේ අපි ප්ලේ කරා. ඔව් මේ අක්කයි නංගි මණ්ඩලය ගත්තනේ. Okay. ස්ටොන් කිව්ව ගමන් හරි ඒ ලෙටර් එක ටර්න් ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කරනවා. හරි කවුද පටන් ගන්නෙ දැන් බෝයිස්ලාද ගර්ල්ස්ලාද ඔයා පටන් ගන්න එහෙනම් කරන්න ඕනේ. සින්දුව I'll tell you first. Don't know English sounds, right? Only ළඟදී ආවේ පිටිස්සෙන් අපිට ඉංග්‍රීසි පොඩක් තේරෙනවා මාදි පුතේ හැබැයි අම්මි කියන්න ඔයගොල්ලෝ only know English. අම්මිද කිව්වේ අම්මිට වැරදිලා චෝලි පොඩියා නාම්පුරේ ප්‍රයාස කරේ වගේ කියන්න බැරිද? ඔය ඩාන්ස් එක දැන් මල්ලා ඉන්නවා. ආසයිද? ඔව් ඔයා ඩාන්ස් කරන්නේ? ආ යා තව ඩාන්ස් කරන්න. ඩාන්ස් කරන්න. මම කරලා තාත්තා
පූජාවට අත ගෑවම ඉවර කරන්න ඕනේ හරිද? දැන් ඕකෙන් ඉවර වෙන අකුරෙන් පටන් ගන්න ඕනේ සින්දුව. අම්මෝ වෙරි පැස්ස. කවුරුද කියන්නේ මොකද? හරි හරි. පුළුවන් තරම කියලා ඉවර කරන්න. ඔය සම්පූර්ණ දෙන්න අපි බීලා ඉන්නේ හරිද? සම්පූර්ණම ඕන. ඒ විදිහකින් ඉන්නත් එපා වෙනවා. සම්පූර්ණ කියන්නේ. බෝල්ස් සපෝට් කරන්න. Oh yeah. संसारे यन अंधकारे नो लब आलोके या है कि दो सोया मार्गे या है कि दो सोया मार्गे गायन नहीं किया गायन नहीं ගයන්න. කොල්ලේ අර ලංකාවේ අම්කල් නරල පිටිපස්සට චෙක්. අර ගයන්නේ දෙන්න. ගයන්න. එක දෙක ආපෝ වයිත් එකම ගෑනා මොකද්ද? එහෙම කියන්න බෑ. 6 8 එක විතරයි කියන්න. 6 8 එක 10 11 14 ඔහොම කියන්න. මේකේ බං. ඔහොම කියන්න බෑ. ඔව්. පියාලා නොවිල්ලනෝ ආදරේ නොවිල්ලනෝ ආදරේ රයන්න ඒක මැද රන්වන් වත බැබලෙන්නේ මල් මද හස දෙන්නේ නාරි කපා ලීල කපා ආද නගලා රන්දන වන මල්ගල් පීදෙන දියවැල් මම ආස කරන මැණි කැටෙනිල් දුර ඇත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල් ලස්සන මගේ කිරිල්ලි සුරතල් ලා
ලා රන් පාටින් වදිනින් මුවමදල අරමින් නිතිම් සවන් කුසුම් බවමි ලම සවන් වීරමින් පෙරළමේ සිරිය මවමි උන් රගති වයති නයනගාවි උරුවලින් නයන්ට කියන්න ඕනේ මේ අපේ උදාර වූ මාතෘභූමියයි ආදි සිංහලේ පුතුන්ලෙයින් සාර වූ උදාර වූ මාතෘභූමියයි යන්න දෙන්න යන්න බින්දුව යන්න යන තැනකට යන්න රත්තරන් හිඟා කකා කොළඹ අරහන් ඉන්න පොට බලන්න ලුණුයි බතුයි වේ බලන්නකෝ නයන්නම කියන්න නයන්නම කියන්න ඉතින් ඉස්කෝලේ යනකොට හතයි දීලා හයන්න හිටගෙන ගඟ ගාවා බ්ලැක් ෂොට් එකක් ගැව්වා වයන්න දෙන්න වයන්න සන්තර මනුකුන් සඳ වැනි ඉසුරු සිරි පලක්ද සිංහාසනේ නන්න සිංහාසනේ නයන්න නටුවෙන් ගිලිහුණු පින්න මලේ මලාද කරන්න බෑ මෙයාලා ළඟට පාව ඇවිත් මගේ හද මඩලේ නතර වෙලා ලයන්න දෙන්න සාගරය පඳු වේදනාවෝ සුම් වෙලා යනවෝ හෙලිකොප්ටරේ වල බුදු අපෝ නම් මෙපා කරන්න කොල්ලු මෙන්න මෙහෙට එන්න Susi itu
එයා මගේ චයි आज तक शमा पे परवाना मरता था, लेकिन आज परवाने पे ये शमा मरने को तैयार है।
මල් සරා විඳිනවා හැමදෙනා ජීවාට උත්තාව මත විඳේ කොයිතරම් මනුඹද ආදරේ ජීවාට යුවේක තවලන්නේ අක්කට කියන්නේ අවදාන බෝත් කියලා තුන් දෙනාම කියලා ආදරේ කරොත් මම තාම ඒ දන්නේ කියලා මම මෙයාට කිව්වා කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පා